බැසිල් රාජපක්ෂගේ අපමුදල් රාජසන්ත කිරීමට නියෝග. ඕලුගල සර් එවන්න වෙයි දන්නේ නැහැ. කංචිපාණි අල්ලනවත් එක්කම මේ ඩයල් එකත් අරගෙන එන්න. ඕලුගල සර් ඔයා කපුටු අල්ලනවද සාමාන්‍යයෙන්? අන්තිමට ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මාලිගාවේ සඳකරටත් තාත්තයි පුතයි වැඩේ දුන්නා. නොවේ මෙවන් ෆැමිලි එකක් ලෝවේ. කෝටි 4ක මැණික් සොරකම පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරණිය ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්. මේ මල්ලි මේ විදියට ගියොත් නම් පොහොට්ටුව පිප්පෙනවා බොරු. මේ ගැමුණුලට ඉතින් කොහොමද ඉතින් අපහාස කෙසේ වෙතත් මෙට්‍රෝ එකත් එක්ක ඇදිලා තමයි තියෙන්නේ. ඇදිලා තියෙන්නේ මෙට්‍රෝ එකත් එක්ක. ආනයන තහනම් තමයි හොරපාරේ වාහන ඇවිල්ලා තියෙති. මොකද්ද වරද නේද? ඔක්කොම තාලන් අපිට. රජතුමාගේ දරුවන්ට ඒව අදාළ නැහැ. මේ යෝෂිත මල්ලි දැන් ඔයා වැඩ කරන්නේ ජොබ් එක CID එකේද? උදේට CID එකේ, දවල්ට FCID එකේ, රැට බ්‍රයිබරි එකේ, නයිට් ෂිෆ්ට් එක බ්‍රයිබරි එකේ. එහෙමද? ලාව පැත්තෙන් යන්නේ නැතුව පාතාල පැත්තෙන් ගියාට පස්සේ පරිප්පු තමයි කොහොමද කන්න වෙන්නේ. ඈ එතකොට ඉතින් සැපට හිටපු අය දුකට නෑ තමයි. ස්වාමීනි මගේ සේවාදායකට හෘදේ ධමනි ආශ්‍රිත රෝගී තත්ත්වයක් තියෙනවා. ගොඩක් අයගේ ධමනි බ්ලොක් වෙලා ශිරා ඇති වෙලා නාඩි හිර වෙන්නේ අප ගන්න ලඟ වෙනකොට තමයි. බැසිල් රාජපක්ෂගේ අපමුදල් රාජසන්ත කිරීමට නියෝග. මේ මාතර සමූහ වාර්තාකරු පසින්දු අංජනගේ සටහනකයි වාර්තා කර තියෙන්නේ. දැන් ඉතින් හරි. අපනම් රාජසන්තකයි. ඕලුගල සර් එවන්න වෙයි දන්නේ නැහැ. කංචිපාණි අල්ලනවත් එක්කම මේ ඩයල් එකත් අරගෙන එන්න. ඕලුගල සර් ඔයා කපුටු අල්ලනවද සාමාන්‍යයෙන්? දැන් තමයි නිවුස් එක. දිනමින වාර්තාව. සදගල පුරාවස්තු හොරකමෙන් පුතා බේරගන්න නිලධාරීන්ට බලපෑම් කරලා. තමුසේ මාර බඩුවක් නෙවෙයි. ජාතික රූපවාහිනියට පමණක්මවා සේවකයනුත් අරගෙන කෙහෙලියට ඇප රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසක සහ රුක්මාල් ගමගේගේ වාර්තාව සිය පුත්‍රයාට එරෙහිව ඇති ඓතිහාසික සඳගල පුරාවස්තුව සොරකම් කිරීමේ නඩුව කිහිප දිනක යොදවා අවසන් කිරීමට යන සියලු වියදම් තමන් දරන බව හිටපු එමෙති කෙහෙලිය රබුකැල්ල මහතා විමර්ශන නිලධාරීන්ට පවසා ඇතැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙම් S බෝදරගම මහතා හමුවේ අල්ලසෝ දූෂ්ණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. කම්ම ගහන්න ඕන ඇත්තෙමයි. අන්තිමට ශ්‍රී වික්‍රම පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මාලිගාවේ සඳකරටත් තාත්තයි පුතයි වැඩේ දුන්නා. නොවේ මෙවන් ෆැමිලි එකක් ලෝවේ. මේක නම් අපරාධ කියන්න බෑ. උල්ලොපියන් පවුලක්. සර් බය වෙන්න එපා. සර්ගේ පුතාට මුකුත් වෙන්නේ නැහැ. දැන් ඔය වෙලා තියෙන්නේ සර්ගේ පුතාට නෙමෙයි සර්ටත් එක්කම හොඳ වැඩේ. මාතර ඉඩම් නඩුවේ බැසිල්ගේ අපමුදල් රාජසන්තකයි. අපකරුවන් තිදෙනාගෙන් ලක්ෂ 10 බැගින් ණය කරගන්නවා. ක්‍රිෂාන් ජීවක ජයරුගේ සටහනකයි එයත් වාර්තා කර තියෙන්නේ. ඒ ලංකාදීප සටහනක වාර්තා කර තිබෙනවා. මේක අප ගෙවන්න සල්ලි කොහෙද කියලා හොයාගෙන ගියා නම් අප නූලේ කෙලවරේ හොයන බඩුව ඉන්න පුළුවන් සමහර වෙලාවට. අප නූලේ කෙලවලේ. හරි. පොඩ නැන්නද? දාම් වෙනෝ ඩූම් වෙනෝ. කුණුහරුපනේ කතා කරන්නේ. කෝටි 4ක මැණික් සොරකම පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරණිය ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්. රොෂෙල් ප්‍රනාන්දු සහ පාරින්දයා ගුණදාසගේ වාර්තාවක සටහන් කර තිබෙන්නේ. මේ කෝටි 4ක මැණික් සොරකම සම්බන්ධයෙන් තමයි මේ පොහොට්ටු දේශපාලන ක්‍රියාකාරණිය ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ් කියලායි එලෙස සටහන් කරන්නේ. මල්ලි මේ විදියට ගියොත් නම් පොහොට්ටුව පිප්පෙනවා බොරු. සමාජ මාධ්‍ය හරහා සිදු කරන අපහාසයක් ගැන බස් සංගමයේ ගැමුණුගෙන් CID-ට පැමිණිල්ලක්. නිර්මාණ කළසිරිගේ වාර්තාව මෙට්‍රෝ බස් රථයට සම්බන්ධ තමන් කළ ප්‍රකාශයක් මත සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අපහාස සම්බන්ධව ලංකා පෞද්ගලික බස් සේවයන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න විසින් අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව වෙත මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව තමයි එම වාර්තාවේ සටහන් කර තියෙන්නේ. ඒ අරුණ පුවත්පතේ වාර්තාවක එලෙස සටහන් කර තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා සිදු කරන අපහාසයක් ගැන බස් සංගමේ ගැමුණුගෙන් CID-ට පැමිණිල්ලක්. කොමාරි අර මේ ගැමුණුලට ඉතින් කොහොමද ඉතින් අපහාස කෙසේ වෙතත් මෙට්‍රෝ එකත් එක්ක ඇදිලා තමයි තියෙන්නේ. ඇදිලා තියෙන්නේ මෙට්‍රෝ එකත් එක්ක. අර උඩ ඉන්න නිවුස් කරන වචනයක්වත් කියන්නේ නැහැ නේ. බස් වල 110 කර ඒව ගැන මුකුත් කියන්නේ නැහැ. පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම ඇඳිලා තමයි තියෙන්නේ. Hey y'all come look at this. මිනිස්සු විශේෂයෙන් මට මේ බස් ගැමුණු කියලා දිගින් දිගටම මම කැමති නැති දැන් මට නමක් තියෙනවා ගැමුණු විජේරත්න කියලා. එහෙම කතා කරන්න ගරුත්වයක් දෙන්න ඕන මිනිස්සෙකුට. ඉතින් එවැනි පහත් ගතිගුණත් එක්ක තමයි පහත් ප්‍රකාශනිකුත් කිරීම බරපතල මගේ මනස දිගින් දිගටම බද දෙන්න. මොකද මේ කේන්ද්‍රී ගෑන්නේ? ආනයන තහනම් මැද හොරපාරේ වාහන ඇවිල්ලා යෝෂිතගෙනුත් පැය 3ක් ප්‍රශ්න කරයි. හේමන්ත රන්දුරුගේ සටහන නීති අනුකූල නොවන ආකාරයට සිදු කර ඇති මහා පරිමාණ වාහන ජාවාරම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවෙනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව ඊයේ පැය 3කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශය සටහන් කරගත් බවයි ඒ වාර්තාවේ සටහන් කර තියෙන්නේ. හැබැයි මම එකක් කියන්නම්. අල්ලනකොට කෙන්දිරි ගන්න නම් එපා. ආනයන තහනම් තමයි හොරපාරේ වාහන ඇවිල්ලා තියෙති. මොකද්ද වරද නේද? ඔක්කොම තාලන් අපිට. රජතුමාගේ දරුවන්ට ඒව අදාළ නැහැ. හැම තහනමක්ම මේ පුරවැසියට රජවරුන්ගේ දරුවන්ට ඒව අදාළ වෙන්නේ නැහැ. තහනම් කොයිද ඒවා? එහෙම කරන්න දෙන්න බෑ. මේ යෝෂිත මල්ලි දැන් ඔයා වැඩ කරන්නේ ජොබ් එක CID එකේද? උදේට CID එකේ, දවල්ට FCID එකේ, රැට බ්‍රයිබරි එකේ, නයිට් ෂිෆ්ට් එක බ්‍රයිබරි එකේ. එහෙමද? නෑ නිකන් කිව්වේ. හොඳ නැත්නම් පොඩි ජොබ් කට්ටක් වගේ ඉල්ලගෙන කාමරයකුත් එමෙ ඉල්ල ගත්තා නම් ඔයාටත් ලේසි, ඒගොල්ලොන්ටත් ලේසි. ඇත්ත යකෝ.
දුකේදී නැති අය එක්ක මගේ ගමනක් යලි නෑ. අපපිට මුදාහරුණු චරිත අබේසිංහ කියනවා. සුජිත් තෙවාජුලිගේ සටහන දුකක කරදරයකදී පෙනී නොසිටින පුද්ගලයන් වෙනුවෙන් තමා නැවත කිසි දිනක පෙනී නොසිටින බව සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත අබේසිංහ කියනවා. එවැනි අය සමග කටයුතු කිරීමෙන් කිසිදු පළක් නැති බවයි කියන්නේ. කලාව පැත්තෙන් ගියා නම් තමාට ලොකු ගමනක් තිබූ බවත් දේශපාලන පැමිණි නිසා මෙවැනි පරිප්පුවක් ඇද වැට්ටු බවත් ඔහු ප්‍රකාශ කර තියෙනවා. හොඳ වැඩේ. ඒකනේ ඉතින් කලාව පැත්තෙන් යන්න නැතුව පාතාල පැත්තෙන් ගියාට පස්සේ පරිප්පු තමයි කොහොමද කන්න වෙන්නේ. ඈ එතකොට ඉතින් සපට හිටපු අය දුකට නෑ තමයි. විශේෂ ව්‍යාපෘති කරන බව ස්ථාන කරමින් ජනාධිපති වැය ශීර්ෂයටතේ ලබාගත් මුදලින් කිසිදු ව්‍යාපෘතියක් නොකර දේශපාලන රැස්වීම් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළයි කියන සුගීෂ්ඨර් බණ්ඩාර නැමැත්තා අධිකරණ ඉදිරිපත් කළ අවස්ථාවේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් ඊයේ කොළඹදී ප්‍රකාශ කර තිබෙනවා. ඔබතුමා මාර බඩුවක් නේ මාත්‍යා. විශේෂ ව්‍යාපෘති කියා ආණ්ඩුවේ සල්ලි වලින් දේශපාලන රැස්වීම් පවත්වලා මරු නියමයි. එලකිරි පට්ට ආතල් අපදීමට තරම් සුවිශේෂී කරු නෑ. සුගීෂ්වර යලි රිමාන්ඩ් මේ දිවයින පුවත්පතේ සටහනක්. සුගීෂ්වර 25 වෙනිදා දක්වා යලි රිමාන්ඩ්. ස්වාමීනි මගේ සේවාදායකයාට හෘදය දමනී ආශ්‍රිත රෝගී තත්ත්වයක් තියෙනවා. ඔහුගේ දියණිය පුතා බිරිඳ මානසික කැළඹීමකට පත් වී තිබෙනවා. සැකකරුවෙක් මත මුදාහරින් ලෙස ඉල්ලනවා. ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ස්වාමීනි මගේ සේවාදායකයාට හෘදය දමනී ආශ්‍රිත රෝගී තත්ත්වයක් තියෙනවා. ගොඩක් අයගේ දමනී බ්ලොක් වෙලා ශිරා ඇති වෙලා නාඩි හිර වෙන්නේ අප ගන්න ලඟ වෙනකොට තමයි. 100 නම් ඔක්කොම රීෆ්‍රෙෂ් කරගත්තා. රීෆ්‍රෙෂ් කරලා සිස්ටම් එක අප්ග්‍රේඩ් කරලා දැන් රීස්ටාර්ට් කරලා අලුතෙන් ඇප් එකක් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. 100 නම් බඩු හරි. බලේ ඉඳලා අකට හුරු වෙච්ච කාට බලේ නැතුව දොට්ට පිටටවත් යන්න බැරි ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ. විදේශ සංචිත වැඩි කරගන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ. නියම යුද්ධය පටන් ගන්න 2028 අන්තිමේදී හිටපු ජනාධිපතිවරයා කියනවා. නියම යුද්ධය ආරම්භ වන්නේ වසර 2028 අවසානයේදී යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයක තමයි එලෙස වාර්තා කර තියෙන්නේ. අනේ මන්දා මේව නම් එක්කෙනෙක් යන්න ලෑස්ති අනිත් කෙනා එන්න ලෑස්ති. එක්කෙනෙක් ටෙලිෆෝන් කෝල් එකක් එනකම් බලාපොරොත්තු වෙන්. ඒ ටෙම්පරියක් අදින්න. එක පුටුවයි එක කිරුලයි ඔලු ගොඩයි. ඔයා ඔයාට ලෑස්ති වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒක කලාව ඔපරේෂන් එක කළා වගේම කරයි. ඔයා ඔය වගේම ඉන්නකෝ කජු කෑල්ලක් චීස් ටිකක් කාලා කළු කෝපි කෝප්පියක් බීලා නේද? ඇත්ත සම්පූර්ණ ඇත්ත. $1 බිලියනයක උන්ඩියල් ජාවාරම ගිණුම් 81කින් අවස්ථා 10151කදී මුදල් යවා ඇති බව අනාවරණය වෙනවා. සමීර අලදිනියගේ සටහනක් මෙරටින් පිටට නීති විරෝධීව ඇමරිකන් ඩොලර් බිලියන ගණනක මුදලක් උන්ඩියල් ක්‍රමය යටතේ ප්‍රේක්ෂණය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවටගත් පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා අවස්ථා 10151කදී අවස්ථා 10101කදී ගිණුම් 89ක් මගින් මුදල් නීති විරෝධීව ප්‍රේක්ෂණය කර තිබෙන බව තමයි එලෙස වාර්තා කර තියෙන්නේ. අර අම්ම ගහන්න ඕනේ ඇත්තෙන්මයි. සෝෂල් මීඩියා එකේ ලස්සන දාලා තිබුණේ අපි ගණී කියලා බයට පෑන නූලේ දාලා බැංකුවල හොඳම සීන් එක වෙලා තියෙන්නේ කවුන්ටර් එකෙන් ඇතුළේ පැත්තේ. බැංකුවල ආරක්ෂාවට එළිය සිකියුරිටි කාඩ් තුවක්කු තියන් ඉඳලා තියෙන්නේ ඒ ඇතුළේ ඉන්න අයගේ ආරක්ෂාවට. ඒ පුතා තමයි කලුණුත් මට පොඩි ආතල් එකක්. අරගලයේදී හමුදාව පොලිසිය යොදා දහස් ගණනක් මරා ආණ්ඩුව රැකගන්න ක්‍රියා කළේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියනවා. යොහාන් බහසුරගේ සටහන අරගලයේ අවස්ථාවේදී හමුදාව සහ පොලිසිය පාවිච්චි කර දහස් ගණනක් ඝාතනය කර හෝ ආණ්ඩුව රැකගැනීමේ අවස්ථාව තිබුණ නමුත් එසේ නොකළ බවත් එසේ කළා නම් නාමල් රාජපක්ෂ අද මෙතන නොසිටින්නට පුළුවන් බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එලෙස ප්‍රකාශ කරනවා. ඊට ඇත්ත යකෝ. කලින් තාත්තලා බාප්පලා පුතාලා සමහරු නේවි කැම්ප් එකේ සමහරු මාලදිවයිනේ සමහරු ලොස් ඇන්ජලිස් වල සමහරු ඇඳවල් යට ඒව කරන්න කලින් නේද? ඇටෙත් එක්කම පලාගත්තා නම් තමයි හොඳ. රනිල් මහා බ්‍රිතාන්‍යයට ආවේ වොල්වර්හැම්ප්ටන් සරසවියේ නිල ඇරයුමකට. එම සරසවිය යලි තහවුරු කරනවා. ගායත්‍රී ගීගනාරච්චිගේ සටහන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන ලද්දේ සිය විශ්වවිද්‍යාලයේ නිල ආරාධනයකට අනුව බව වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය යලි තහවුරු කර තිබෙනවා. රනිල් මහා බ්‍රිතාන්‍යයට ආවේ වොල්වර්හැම්ප්ටන් සරසවියේ නිල ඇරයුමකට කියලායි කියන්නේ අප්පා. දැන් ඉතින් තද කරගෙන ආපු දමන ටික ඇද වෙච්ච ශිරා ටික බ්ලොක් වෙච්ච නහර ටික හදවත ආපහු ඇද වෙලා බ්ලොක් වෙලා කෙලින් වෙයිද කියන්න නම් දන්නේ නැහැ. විපක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකුගේ ඡන්ද වැඩට ශිරාන් බාසික් කෝටි ගණන් වීසි කරලා කළු සල්ලි සුදු කරන්න කොළඹ පුරාම නිවාස සංකීර්ණ හදන්න මුදල් වැය කරලා දේවල ගල්කිස්ස වෙරළ තීරේ සුපිරි හෝටල් 5ක් හේමන්ත රන්දුරුගේ සටහන විපක්ෂයේ සිටින ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුගේ මැතිවරණ ප්‍රචාර කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව අත්අඩංගුවේ සිටින මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් හෙළි කරලා තියෙනවා. මේ මද්‍රව්‍ය ජාවාරම් කරුගේ මුදල් ලබාගෙන මැතිවරණ කටයුතු කළ දේශපාලනඥයන් දෙදෙනාගෙන් ඉදිරියේ ප්‍රශ්න කරන බව කියනවා. මෙසේ ශිරාන් බාසික්ගෙන් මුදල් ලබාගත් එක් දේශපාලනඥයෙකු කළුතර ප්‍රදේශ නියෝජනය කරන බවද වාර්තා වෙනවා. විපක්ෂයේ ප්‍රබලයන් දෙදෙනෙකුගේ ඡන්ද වලට ශිරාන් බාසික් කෝටි ගණන් සල්ලි වීසි කරලා කියලායි කියන්නේ. දැන් ඉතින් ලොකු ලොන්ඩ්‍රියක් දාගන්න වෙයි මේක හොද ගන්න. අට්ටාලයක් ගහලා රාබු සමග බත් හැන්දන් දෙන්න කවුද අපිව ආරක්ෂා කරන්න එන්නේ? කවුද එන්නේ? අට්ටාලයක් ගහලා රාබු සමග බත් හැන්දන් දෙන්න. 2028 දී ණය නොගෙව්වොත් රට බංකොලොත් වෙනවා. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඕ ප්‍රකාශ කර තිබෙන්නේ මේ 2028
වන විට විදේශ ණය ගෙවීම සහ විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කර ගැනීමට සිදුවන බවත් එය සොයා ගැනීමට නොහැකි වූ තුන්වෙනි යුද්ධයට මුහුණ දීමට සිදුවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි එලෙස ප්‍රකාශ කර තිබෙන බව එම සටහනෙත් වාර්තා කර තිබෙන්නේ. දෙන බලාගෙන බොරු කියනතොට මේ අපි සොයාගත යුතු මුදල පිළිබඳව තමයි ඔහු එලෙස සඳහන් කර තියෙන්නේ. හරි බැරි වෙලාවත් හොයාගන්න බැරි වුණොත් මොකද කරන්නේ? බැරි වුණොත් මම ටෙලිෆෝන් එක ළඟටම වෙලා ඉන්නවා. මට කෝල් එකක් දෙයිද කියලා ටෙම්පරියක් අදින්න. මම ටෙලිෆෝන් එක ළඟින් හෙල්ලෙන්නේ නැහැ. කළු කෝපි එකයි, කජු ටිකයි, චීස් ටිකයි කකා මම ටෙලිෆෝන් එක ළඟටම වෙලා ඉන්නවා. බැරි වෙලා හරි කෝල් එකක් ආවොත් එමේ උඩ ඉන්න දෙවියෙක් හරි දීලා හිටපු අගමැතිවරයෙකුයි മന്ത്രി ජනාධිපති අරමුදලට පොලු තියලා කෝටි 4ක් අරන් 2.5ක් තාම ගෙවලා නැහැ. විගණනාවරණය සුජිත් තේවාජුලිගේ සටහනක වාර්තා කරනවා. ජනාධිපති අරමුදලෙන් හිටපු අගමැතිවරයෙක්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් සඳහා 2012 සහ 2014 කාල සීමාවේදී රුපියල් 4 කෝටි 7,17,941ක මුදලක් ලබා දී ඇති බවත් එයින් නැවත අය කර ගැනීමේ පදනම මත දුන් රුපියල් 2,46,57,015ක මුදලක් මේ වසරේ මැයි 20 වෙනිදා වන විටද අය කරගෙන නොතිබූ බව තමයි එම වාර්තාවේ සටහන් කරන්නේ. මේ නිකන් දන්නේ නැති නිසා අහන්නේ මේ ජනාධිපති කාර්යාලයේ මේ ජනාධිපති අරමුදල එහෙම ලෝන් දෙනවද? දන්නේ නැති හින්දා අහන්නේ අපිටත් ඒ රික්වෙස්ට් කරන්න එහෙම මේ ණය පහසුකම් ඔය මූල්‍ය ආයතන වල බැංකුවල වගේ ගන්න පුළුවන්ද? මේ නිකන් දන්නේ නැති නිසා ඒ ජනාධිපති අරමුදල බැරි වෙයිද නැහැ පොඩි අතමාරුවක් කරගන්න අපේ තියෙන අවශ්‍යතාවලටත් මේ ලෝකේ අපි ණය වෙලා තියෙන්නේ මොකටද? අපි ණයට කාලාද? එහෙම නැත්නම් අපි පිනට කාලාද? එහෙම නැත්නම් අපි ඉල්ලන් කාලාද? නෑ මෙන්න මේ වගේ කාලා. මෙන්න මේ වගේ කාලා තමයි ණය වෙලා තියෙන්නේ. වාසනාව බා